හෙලෝ කොහොමද ඔයාලට? අදත් මම ඇවිල්ලා ඉන්නවා ඔයාලත් එක්ක වැදගත් තොරතුරු වගේක් කතා කරන්න ලස්සන පොතක් එක්ක. මේ පොතේ නම තමයි Skin Care: The Ultimate No Nonsense Guide. ඉතින් මේ පොත ලියන්නේ කැරොලයින් හිරොන්ස් කියන බ්‍රිතාන්‍ය ජාතික කතුවරිය විසින්. මෙයා ඇවිල්ලා ස්කින් කෙයා එක්ස්පර්ට් කෙනෙක්. ඉතින් මේ කැරොලයින් හිරොන්ස් විසින් රචිත සම රැකවරණය පිළිබඳ ඉතා ප්‍රායෝගික මාර්ගෝපදේශක පොතක් කියලා මෙන්න මේ ස්කින් කෙයා කියන පොත හඳුන්වන්න පුළුවන්. මෙය 2020 වසරේ ප්‍රථම වරට ප්‍රකාශයට පත් වූ අතර ඉතා ඉක්මනින් බෙස්ට් සෙලර් පොතක් බවට පත් වුණා. රූපවාහිනී වෙළඳ දැන්වීම් වලට වඩා විද්‍යාත්මක සාක්ෂි මත පදනම් වූ සරල සහ විශ්වාසදායක උපදෙස් ලබා ගැනීමට කැමති පුද්ගලයන් අතර මෙම පොත ඉතා ජනප්‍රියයි. දැන් අපි බලමු මේ පොතෙන් කතා කරන්නේ කුමක් ගැනද කියලා. මේ පොත මගින් අපේ සමහි රැකවරණය පිළිබඳ මූලික කරුණු ඉතා සරල භාෂාවෙන් පැහැදිලි කරනවා. මෙම පොතෙහි ප්‍රධාන අරමුණ වන්නේ අපගේ සම ක්‍රියා කරන ආකාරය තේරුම් ගැනීමට, සැබවින්ම ප්‍රයෝජනවත් ස්කින් කෙයා නිෂ්පාදන හඳුනා ගැනීමට, අනවශ්‍ය වියදම් නොකර නිවැරදි ස්කින් කෙයා රූටීන් එකක් ගොඩනගා ගැනීමට උපකාර කිරීමයි. ඉතින් මේ පොතේ ප්‍රධාන මාතෘකා කිහිපයක්ම තියෙනවා. ඔබේ සම තේරුම් ගැනීම, සමේ ව්‍යුහය හා ක්‍රියාකාරීත්වය, සමේ වර්ග, සමේ ඇතිවන ගැටලු, නිවැරදි ස්කින් කෙයා රූටීන් එකක් සකස් කිරීම, වැදගත් ස්කින් කෙයා ඉන්ග්‍රීඩියන්ට්ස්, ස්කින් කෙයා පිළිබඳ වැරදි විශ්වාස සහ සත්‍ය කුමක්ද යන්න, නිවැරදි ස්කින් කෙයා ප්‍රොඩක්ට්ස් තෝර ගැනීම යන කරුණු ප්‍රධාන මාතෘකා වශයෙන් මේ පොතෙන් පැහැදිලි කරනවා. දැන් අපි බලමු මේ පොත කියවීමට සුදුසු අය කවුද කියලා. ඇත්තෙන්ම මේ පොත වඩාත් සුදුසු වන්නේ ස්කින් කෙයා ගැන ඉගෙන ගැනීමට පටන් ගත්ත අයට, සෝෂල් මීඩියාවල උපදෙස් නිසා ගැටලුවට පත්ව සිටින අයට, ඉතා සරල බසින් විද්‍යාත්මක පදනමක් ඇති ස්කින් කෙයා රූටීන් එකක් ඉගෙන ගැනීමට කැමති අයට වගේම ලස්සනට නිරෝගීව ඉන්න කැමති ගැහැණු පිරිමි ભેදයකින් තොරව ඕනෑම අයෙකුට මේ පොත කියවීමට සුදුසුයි. ඉතින් මේ පොතේ විශේෂත්වය මොකක්ද? මේ පොත කියවීමට ඉතාම පහසුයි. සියලුම සමය වර්ග සඳහා ගැලපෙන උපදෙස් මේ පොතෙන් ලබා දෙනවා. ඕනෑම අයවැයකට ගැලපෙන ප්‍රායෝගික උපදෙස් මේ පොතේ තියෙනවා. බ්‍රෑන්ඩ් එකක් පමණක් නිර්දේශ කිරීම වෙනුවට මේ පොත මගින් විවිධ ප්‍රොඩක්ට්ස් ක්‍රියා කරන්නේ ඇයි කියා පැහැදිලි කරනවා. ඒ වගේම ඔබ මතක තබාගත යුතු කරුණු කිහිපයක් තියෙනවා. එනම් මේ පොත ඉතා වටිනා මාර්ගෝපදේශකයෙක් වුණත් ස්කින් කෙයා පිළිබඳ ලෝකයේ විද්‍යාත්මක දැනුම නිරතුරුවම යාවත්කාලීන වන බව ඔබ මතක තියාගන්න. ඒ නිසා නවතම පර්යේෂණ පිළිබඳවත් ඔබේ අවධානය යොමු කිරීම වැදගත් වන අතර බරපතල සමේ රෝග හෝ ගැටලු තිබේ නම් ඩර්මටොලොජිස්ට් ඒ කියන්නේ සම පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු හමුවීම ඉතා වැදගත් බව මතක තියාගන්න. ඉතින් දැන් අපි බලමු මේ පොතෙන් අපිට ප්‍රධාන වශයෙන්ම පෙන්වා දෙන බියුටි ටිප්ස් මොනවද කියලා. ඔන්න හොඳින් අහගන්න. සෑම දිනකම සන්ස්ක්‍රීන් භාවිතා කරන්න. මෘදු ක්ලෙන්සර් එකකින් මුහුණ පිරිසිදු කරන්න. නමුත් සම අධික ලෙස වියලී යන ක්ලෙන්සර් භාවිත නොකරන්න. නිදා ගැනීමට පෙර මේකප් සම්පූර්ණයෙන් ඉවත් කරන්න. දිනපතා මොයිස්චරයිසර් භාවිත කරන්න. තෙල් සහිත සමට පවා මොයිස්චරයිසර් අවශ්‍ය වේ. ඔබේ සමේ වර්ගය හඳුනා ගන්න. එනම් ඩ්‍රයි, ඔයිලි, කොම්බිනේෂන්, සෙන්සිටිව් යන සමේ වර්ග අනුව නිෂ්පාදන තෝරා ගන්න. එකවර එක නිෂ්පාදනයක් පමණක් භාවිත කරන්න. එක්ස්ෆෝලියේෂන් අධික ලෙස නොකරන්න. එනම් මැරුණු සම ඉවත් කිරීමට අධික ලෙස ස්ක්‍රබින් කිරීම අවම කරන්න.
ට්‍රෙන්ඩ් වලට වඩා සමේ සෞඛ්‍යයට ප්‍රමුඛත්වය දෙන්න. එනම් සරල ස්ථාවර රූටින් එකක් අනුගමනය කරන්න. ප්‍රොඩක්ට්ස් වල පැකේජිං එකට නෙමෙයි ඉන්ග්‍රීඩියන්ට්ස් වලට අවධානය යොමු කරන්න. ඔබේ සම හොඳින් හයිඩ්‍රේට් කර තබා ගන්න. ඒ කියන්නේ හොඳින් වතුර බොන්න, මොයිස්චරයිසර් එකක් අනිවාර්යෙන්ම පාවිච්චි කරන්න කියලා. මුහුණට දෙන සැලකිල්ල නෙක් එක සහ හෑන්ඩ්ස් වලටත් ලබා දෙන්න. ඒ කියන්නේ මුහුණට වගේම ඔබ පාවිච්චි කරන ප්‍රොඩක්ට්ස් බෙල්ලට, අතපය ඒ දේවල් වලටත් පාවිච්චි කරන්න. අලුත් ප්‍රොඩක්ට් භාවිත කිරීමට පෙර පැච් ටෙස්ට් කරන්න. පැච් ටෙස්ට් එකක් කියන්නේ ඔයා අලුතින් ප්‍රොඩක්ට් එකක් භාවිත කරන්න කලින් ඔයා ඔයාගේ පිරිසිදු කරගත් සමට, ඒ කියන්නේ ඔයාගේ ඉනර් ෆෝආර්ම් එකට හරි බිහයින්ඩ් ද ඉයර්, ඒ කියන්නේ ඔයාගේ අතේ යටිබාහුවේ ඇතුල් පැත්තට හරි ඔයාගේ කන් දෙකේ පිටිපස්සට හරි ඔයා ගත්ත ප්‍රොඩක්ට් එක ඇප්ලයි කරලා පැය 24ක් ඉඳන් පැය 48ක් පමණ වෙනකම් ඉඳලා බලන්න ඔයාට ඒ ප්‍රොඩක්ට් එකට ඔයා ඇලර්ජික්ද කියලා. මේකප් බ්‍රෂස් සහ ස්පොන්ජස් පිරිසිදුව තබා ගන්න. ඔබේ ගැටලුවට ගැලපෙන ප්‍රොඩක්ට්ස් තෝරගන්න. ඒ කියන්නේ ඇක්නි සඳහා ඇක්නි ප්‍රොඩක්ට්, පිග්මන්ටේෂන් සඳහා බ්‍රයිට්නින් ප්‍රොඩක්ට්ස් වගේ දේවල්. ප්‍රතිඵල සඳහා ඉවසීමෙන් සිටින්න. බොහෝ ස්කින් කෙයා ප්‍රොඩක්ට්ස් වල ප්‍රතිඵල සති කිහිපයකින් තමයිලු පෙන්වන්නේ. පිම්පල්ස් මිරිකීමෙන් වළකින්න. එය කැලැල් සහ කළු පැල්ලම් ඇතිරි කරනවලු. තද උණු වතුරෙන් මුහුණ හෝදන්න එපා. මද උණුසුම් වතුර වඩා සුදුසුයි. හොඳ නින්ද, හොඳ ආහාර සහ මානසික සුවතාව සමටද වැදගත් වේ. දිගු වේලාවක් එළියේ සිටින විට සන්ස්ක්‍රීන් නැවත නැවත ආලේප කරන්න. පර්ෆෙක්ට් ස්කින් නොව හෙල්ති ස්කින් එකක් ඉලක්ක කරගන්න. ඉතින් මේ පොතෙන් විශේෂයෙන්ම කාන්තාවන් සඳහා ඉතා වැදගත් උපදෙස් ලබා දෙනවා. ඔන්න එහෙනම් අහගන්න. සෝෂල් මීඩියා ෆිල්ටර්ස් සමග ඔබේ සම සංසන්දනය කරන්න එපා. මිල අධික ප්‍රොඩක්ට්ස් ගැනීම වෙනුවට නිරන්තරයෙන් රූටීන් එකක් අනුගමනය කිරීම වැදගත්. මුලින්ම හොඳ ක්ලෙන්සර් එකක්, මොයිස්චරයිසර් එකක් සහ සන්ස්ක්‍රීන් එකක් මිලදී ගන්න. ට්‍රෙන්ඩ් එකක් නිසා ප්‍රොඩක්ට්ස් මිලදී ගැනීමෙන් වළකින්න. ඔබේ සමට ගැලපෙන ඒවා පමණක්ම තෝරගන්න. ඔබේ සම ගැන ඉගෙන ගන්න. ස්කින් බැරියර්, ඒ කියන්නේ සමේ ආරක්ෂිත තට්ටුව ආරක්ෂා කරගන්න. ඒ කියන්නේ අධිකව සම අතුල්ලන්න, ඒ කියන්නේ ස්ක්‍රබ් කරන්න යන්න එපා. වයසට යාම ස්වභාවික දෙයක් බව පිළිගන්න. ඇක්නි හෝ වෙනත් සමේ ගැටලු දිගටම පවතී නම් ඩර්මටොලොජිස්ට් කෙනෙක්, සම පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න. ප්‍රොඩක්ට්ස් භාවිත කරන ආකාරය නිවැරදිව කියවා අනුගමනය කරන්න. එකවර එක ප්‍රොඩක්ට් එකක් භාවිත කරන්න. ප්‍රොඩක්ට් ගොඩක් මිලදී ගැනීමට යාමෙන් වළකින්න. ඔබේ සම ඔබට දෙන සංඥා අසන්න. ඒ කියන්නේ ඔබ යම් ප්‍රොඩක්ට් එකක් පාවිච්චි කරන්න පටන්ගත් විට අධික දැවිල්ලක් හෝ කැක්කුමක් ඇති වුවහොත් භාවිතය වහාම නවත්තන්න.
ඉක්මන් ප්‍රතිඵල බලාපොරොත්තු නොවන්න. සමය වෙනස්කම් සිදුවීමට කාලයක් ගත වේ. කාලගුණය අනුව ස්කින් කෙයාර් රූටීන් වෙනස් කරන්න. වයසට යාමට බිය නොවන්න. අරමුණ විය යුත්තේ නිරෝගී සමක් පවත්වා ගැනීමයි. නිවසේදී DIY ප්‍රතිකාර නොකරන්න. ඒවා සමට හානි කළ හැක. DIY කියන්නේ do it yourself. ඒ කියන්නේ ඔයා විසින්ම නිවසේදී සම සඳහා විවිධ දේ භාවිත කර මිශ්‍ර කර ප්‍රතිකාර කර ගැනීම නිසා ඔයාගේ සමට හානි විය හැකියි. ඉතින් ඔයා මේ දේවල් ඔයා සමට ඔයා විසින්ම ප්‍රතිකාර කර ගැනීමේදී ඔයා කරන්නේ without direct help of experts or professionals. මේ සම පිළිබඳ නිවැරදිව දන්නා පුද්ගලයන්ගේ උපදෙස් නැතුව සම පිළිබඳ විශේෂඥයන්ගේ උපදෙස් නැතුව ඔයා විසින්ම සමට යම් දේ කර ගැනීමයි. මේ නිසා ඔබගේ සම විශාල ලෙස හානි විය හැකියි. විද්‍යාත්මක සාක්ෂි ඇති ඉන්ග්‍රීඩියන්ට්ස් අඩංගු ප්‍රොඩක්ට්ස් තෝරගන්න. සැබෑ සුන්දරත්වය පැමිණෙන්නේ විශ්වාසයෙන්, කරුණාවෙන් සහ සෞඛ්‍යයෙන් බව මතක තබා ගන්න. ඉතින් ඔය දේවල් තමයි මේ පොතේ ප්‍රධාන වශයෙන් අඩංගු වෙන බියුටි ටිප්ස් සහ විශේෂයෙන්ම කාන්තාවන්ට මෙම පොත හරහා ලබා දෙන උපදෙස්. ඉතින් අවසාන වශයෙන් මේ පොතේ ප්‍රධාන පණිවිඩය වන්නේ මිල අධික ක්‍රීම් හෝ ට්‍රෙන්ඩ් වෙන නිෂ්පාදන පසුපස නොයා ඔබේ සම තේරුම්ගෙන සරල, නිවැරදි සහ නිරන්තර ස්කින් කෙයාර් රූටීන් එකක් අනුගමනය කිරීමයි. ඇත්තටම මේ පොතෙන් දෙන පණිවිඩය බොහෝ කාන්තාවන්ට සහ පිරිමින්ටද ප්‍රයෝජනවත් වන දිගු කාලීනව සම නිරෝගීව පවත්වා ගැනීමට උපකාරී වන මූලික දර්ශනයක්. ඉතින් මේ පොත මිලදී ගැනීමට ඔබට අවශ්‍ය නම් මේ පොත ඔබ ලංකාවේ ජීවත් වෙන කෙනෙක් නම් Amazon හරහා ඔබට මිලදී ගැනීමට පුළුවන්. ඉතින් මේ පොතෙන් සාරාංශයක් පමණයි මම ඔබට පෙන්වා දුන්නේ. මම හිතනවා මම ඔබට කියලා දුන් මේ පොතේ සඳහන් වන පරිදි ඒ බියුටි ටිප්ස්, ඒ උපදෙස් ඔබට ඉතා වැදගත් වේවි කියලා. ඉතින් හැමෝටම ගොඩක් ස්තුතියි. තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. පොත්වල තියෙන වටිනා තොරතුරු මම ඔයාලට කියලා දෙන්නම්. වීඩියෝ එක ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරලා මේ දැනුම බෙදා ගන්න. ඒ වගේම channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.